හෙලෝ යාළුවෝ ඉතින් ඔයාලට කොහොමද ඉතින් අද ඔයා එකතු වෙලා තියෙන්නේ මාත් එක්ක ට්‍රැවල් කරන්න. ඉතින් අපි බලමු ඉතින් අද කොහෙද යන්නේ මොනවද කරන්න කියලා. ඉතින් යන්න කලින් සබස්ක්‍රයිබ් කරලා මගේ channel එකට එකතු වෙන්න. ඉතින් යාළුවනේ අද අපි ආවේ අනුරාධපුරේට. ඉතින් අනුරාධපුරේ කිව්වහම ඉතින් ඔයා දන්නේ නැති ඉතින් අනුරාධපුරේ ඊටමත් වටිනා පූජනීය ස්ථාන ගොඩක් තියෙන තැනක්. ඉතින් යාළුවනේ අදත් මම ට්‍රැවල් කරන්න තෝරගත්තේ එහෙ තමයි. ඉතින් යාළුවනේ අපි ගෙදරින් ඉඳන් පාන්දර 4ට විතර පිටත් වුණාට මං ඉතින් එහෙ ගෙදර වීඩියෝ ගත්තේ නෑ මොකද කරවලයි හින්දා. ඉතින් මම දැන් ඔහොම කෙලින්ම ගිහිල්ලා ඔයාට මල් අරගන්න වීඩියෝ එක ඉතින් පෙන්නන්නම්. ඉතින් මේ මෙතන පොඩ්ඩක් අර බස් එහෙම ගහන හින්දා මෙතන පොඩ්ඩක් මිනිස්සු හිටියා. ඒකයි මම පොඩ්ඩක් මේ බිමල් දාලා යන්නේ. එයාලගේ මූණල් පෙන්න ඉතින් හොඳ නෑ ඉතින් එයාලගේ එකට. ඉතින් යාළුවනේ මේ මෙහෙම පොඩ්ඩක් දුර ගියාම ඔයාට මල් ගන්න කඩවල් 10ක් විතර තියෙනවා එතනේ. ඉතින් එතනට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මමත් ඉතින් මෙතනින් මල් ගත්තා. ඉතින් අපි ඔහොම ගියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට. ඉතින් යාළුවනේ ඔයාට පේනවා ඇති මෙතන ලොකු තවත් බෝගහක් තියෙනවා. ඉතින් මේකත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත්ත එකක් කියලා තමයි සැලකෙන්නේ. ඉතින් ගොඩක් මිනිස්සුන්ගේ මූණවල එහෙම පේන්න පුළුවන්. ඉතින් ඒවා ගණන් ගන්න එපා යාළුවනේ. එදා පොඩ්ඩක් හදිස්සියට තමයි මේ වීඩියෝත් කරේ. එදා පොඩ්ඩක් අවුවක් සැරයි ඉතින් ඒ හින්දා ගණන් ගන්න එපා ඉතින්. ඊට පස්සේ යන්න ඕනේ යාළුවනේ මම ගත්ත මල හොදගන්න. මම ඉතින් ඒක නෙමෙයි ගත්තේ. එකයි පෙන්වන්න පුළුවන්. මොකද කැමරාවේ ඔක්කොම අල්ලගෙන ඒව කරන්න බෑ යාළුවනේ. ඉතින් මේක යාළුවනේ මෙහෙම අල්ලලා හිටියම ඔටෝ තමයි වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම යන්නේ මේ පඩිපෙළ නැගලා අපේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් යාළුවනේ මෙහෙම පොඩ්ඩක් උඩ නගිද්දි පොඩ්ඩක් මිනිස්සු වැඩි වෙනවා. ඒ හින්දා මං වදින කෑල්ල පෙන්වන්න නැතුව එතනින් පොඩ්ඩක් කට් කරලා පෙන්වන්නම්. කියන්න අමුතුකුණානේ යාළුවනේ. ඉතින් යාළුවනේ මේ ඔයාලත් ඉතින් මාත් එක්ක මොකක් හරි ප්‍රාර්ථනාවක් හිතා ගන්න යාළුවනේ අනිවාර්යෙන් ඉතින් ඉෂ්ට වෙයි. අපි ඉතින් මේ මල් ප්‍රාර්ථනා කරලා බලමු ඉතින්. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි පොඩ්ඩක් පල්ලෙහාට නැග්ගා. වැදුනා. පල්ලෙහාට බැස්සා ඉතින් මේ පොඩ්ඩක් ඉතින් හෙල්ලෙනවා ගණන් ගන්න එපා. මොකද ඉතින් මේ පොඩ්ඩක් අවුව සැරයි. ඉතින් ඔක්කොමත් එක්ක ඉතින් පොඩ්ඩක් හෙල්ලෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙතන පොඩ්ඩක් ආයෙ මිනිස්සු වැඩි වුණ හින්දා මම පොඩ්ඩක් බිමට එහෙම අල්ලගත්තා. ඉතින් යාළුවනේ ඔයාලා ඊළඟට මං මේ ට්‍රැවල් ව්ලොග් එකක් ගේන්න විශේෂ හේතුවක් වුණේ ඉතින් අර එක්කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ මට ඉතින් මේ ට්‍රැවල් ව්ලොග් එකක් ගේන්න කියලා. ඉතින් මං ට්‍රැවල් ව්ලොග් එකක් ගෙනාවා. ඉතින් මේකේ පොඩි වැරදි තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ගැන පොඩ්ඩක් ගණන් ගන්න නැතුව මේ ව්ලොග් එක බලන්න කියලා මම ඉතින් ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා ගත්ත මේ වීඩියෝ එකක්. ඉතින් ඒක ලස්සනයි. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ආයේ පහන් පත්තු කරන්න. ඉතින් ඔයාලත් මෙතන මොකක් හරි හිතාගන්න පහනක් පත්තු කරන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් යාළුවනේ මම යන්නේ හදුන් කූරක් ගහන්න. ඉතින් වැඩ වගේ ගියාට ඉතින් පොඩ්ඩක් ඉස්සරහ ගියට අත පුච්ච ගන්නවා. හරිද? මෙතන හදුන් කූරු ගහන්න ගොඩක් බෑ. ඉතින් මේ ගොඩක් වැඩි හදුන් කූරු ඒ හින්දා අඩු තැනකින් ගහන්න කියලා පොඩ්ඩක් අතත් පිච්චෙනවා. අම්මෝ hina වෙන්න එපා යාළුවනේ. ඉතින් මේ පොඩ්ඩක් දන්නේ නැද්ද? හරි ඉතින් යාළුවනේ අපි ඊට පස්සේ යන්නේ කොහෙද කියලා දන්නවනේ. කලින් යන්නේ රුවන්වැලි මහා සෑය ගාවට. ඉතින් යාළුවනේ මේ පැත්තෙන් පොඩ්ඩක් එහෙම පයින් යන්න තියෙනවා. පොඩි දුරක් යන්න තියෙනවා. ඉතින් යාළුවනේ මෙතින් ඔහොම ටිකක් කෙලින්ම ගියාම හම් වෙනවා රුවන්වැලි මහා සෑය. ඉතින් යාළුවනේ මෙතන යද්දි ඔන්න ඔය වගේ පිළිමයකුත් තිබ්බා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් ඊළඟට ඔන්න ඕක. ඉතින් යාළුවනේ මේකේ මේ මට පොඩ්ඩක් නම් මතක නැහැ. හැබැයි ඉතින් මේක ඒ කාලේ තිබ්බ කියලා කියන කට්ට 100ක් විතර මට පොඩ්ඩක් නම් මතක නැහැ. හරිද? ඊට පස්සේ දැන් අපි යන්නේ ඔහොම කෙලින්ම මේ යන්නේ හම්බ වෙනවා. ඉතින් මේ වගේ ගොඩනැගිලි. ඉතින් මේ වගේ ගොඩනැගිලිත් ඉතින් යාළුවනේ ඉතිහාසය ඉගෙන ගද්දි ගොඩක්ම ඕන වෙනවා. ඉතින් පේන ඇති මේක ඒ කාලේ කොහොම තිබ්බද කියලා. ඉතින් යාළුවනේ මේක පැරණි නටබුන් වලින් පිරිච්ච තැනක්. ඉතින් ශීතක ජලය ඉතින් ඒවත් තියෙනවා. හැබැයි ඉතින් අපි යද්දි නම් ශීතක ජලය කැඩලා තිබ්බේ. ඇයි දන්නේ නැහැ ඉතින්. මේ හැබැයි ඉතින් මේ ගස් තියෙන හින්දා යාළුවනේ පොඩ්ඩක් අවුවේ නැතුව ගියා. පොඩ්ඩක් හෙවණක් තියෙනවා. ඉතින් මට හෙවණේ යන්න තමයි ඕනේ. මොකද අවුව යද්දි පොඩ්ඩක් පිච්චෙනවා. මේ අවුව සැරයි හයිද. ඉතින් යාළුවනේ මට පේන ඇති පට්ට ගේමක් දීලා යන්න ඕනේ. මේ අවුවයි මිනිස්සුත් එක්ක මේ කැමරාව අල්ලන්න බෑ. පොඩ්ඩක් කැලේට ඇල්ලෙන්නේ. ඒ හින්දා තමයි තව පොඩ්ඩක් හැප්පෙනවා. ගණන් ගන්න එපා හයිද. ඉතින් යාළුවනේ ඔයාලට පේනවාද අර ඈතින් රුවන්වැලි මහා සෑය පේනවා. ඔය ලස්සනයි නේද?
ඉතින් යාළුවනේ ගොඩක් මිනිස්සු ඉතින් එහෙම ඉන්නවා. ඉතින් එයාලගේ මූණවල ඉතින් පොඩ්ඩක් පේන එක වැඩි වෙන්න පුළුවන් හින්දා යාළුවනේ මම ඉස්සරහින් වීඩියෝ එක නවත්තනවා. මම ඉතින් ඔයාලට ගත්ත ෆොටෝ ටිකක් දාන්නම්. ඉතින් යාළුවනේ සමාව වෙන්න ඕනේ. මොකද එතනින් එහා වීඩියෝ ගන්න බැරුව ගියාට. මොකද එතන පොඩ්ඩක් මිනිස්සු හිටියා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ මේ පොඩ්ඩක් ඉතින් ප්‍රාර්ථනාවක් හිතාගන්න. ඉතින් යාළුවනේ අදින් ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ අවසාන වෙනකම් ඇවිදලා හිටපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. මගේ channel එකේ මේ වගේ වීඩියෝ ඉතින් ඔයාලට බලන්න ආස නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න. ඉතින් මොකක් හරි එකක් ඕන නම් ඉතින් එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. හැමෝටම බායි. පරිස්සමෙන් ඉන්න. එහෙනම් කොල්ලෝ අපි